මේ මොනවදයි? මේවා මල්ලි ඊළඟට කියන්නේ මේවට තමයි. මේ පොඩි පොඩි ඒවා කුඩු කැට. කුඩු කැට කියලා කියන්නේ අපි මැණික් හොඳට තියෙන ඉල්ල. ඔව්. ඒ ඉල්ල මේ තමයි මේ වගේ ඒවා තියෙන්නේ. මේක මෙන්න මේක පලින්. ආ ඒක පලිගවද්ද? වට මේ ඔයා මේ කරනකොටත් මේ ගත්තේ? ඔව් මේ ගන්න අපි අයින් කරනවා මේවා. ඊළඟට අයින් කරනවා. ඔව්. මැණික් ඉතුරු වෙනවා. ඔව්. ඒවා තමයි මේ නහලා දාලා තියෙන්නේ. එතකොට දැන් මේ හොඳ ඉල්ලමක කියලා ඔයාලා එහෙම තීරණය කරගන්නේ කොහොමද මේ හොඳ ඉල්ලම කියලා තීරණය කරගන්න මෙන්න මේ පොඩි පොඩි මේ ඒවා තියෙනවා වැඩි මට පොඩක් කැමරේකට වැඩි සයිඩ් ඉල්ලමක් තියෙනවා. ආ අන්නේ ඉල්ලමේ තමයි කියන්නේ ඒක හොඳ ඉල්ලමක් කියලා හිතා ගන්න පුළුවන් අපිට නේ. ගන්න ලීන. දැන් ඔයා ගොඩක් කල් ඉඳලා මේ වැඩේ කරන් යනවද? දැන් අපි පුරා පහක ඉඳලා වැඩි කෙරිල්ල තමයි කරන්නේ. හරි. තට්ටුපතල් බැගපතල් දෙකම කරනවද? ඔව්. තට්ටුපතල් තට්ටු 25 ගන්න. ඒවා කරනවා මේ බැගපතල් කරනවා. එතකොට දැන් ඒකේ අපි ඉල්ලම මේ පොළවේ තීනවා කියලා ඒකට අපි එකටම හිතා ගන්න ඕනනේ. අපිට නිකන් උඩින් බැලුවට හිතා ගන්න බෑ මේක මේ. ඒක පොළව හාරගෙන යනකොට කියනවා ඒක වැලි අඩියට යනකොට වැලි සහිත වැල්ලක්. වැල්ලක්. මේ වැල්ලට යටින් තව කිරි මැට්ටක් වගේ එකක් තියෙනවා. මේ මැට්ටට යටින් ඉල්ලම තියෙන මේ වගේ නැටක් තියෙනවා. ඒ කියන්නේ මාලාව කියලා එකක් තියෙනවා. මාලාව කියලා එක තියෙන්නේ මේ ඔක්කොටම යටින්. ආ. ඊට පස්සේ තියෙන පාරු වල. ඒ පාරු වලටත් යටින් මේ පාරු වලට යටින් බෑ කපන්න බෑ. ඒ පාරු වලට හැරින් පිටත් දැන් විතර නැත්තම් නෑ මාලාව පිට පිටත් නෑ. එහෙමයි වැඩේ වෙන්නේ නේ. දැන් තට්ටුපතලක් ඔයාලා ගොඩක් කාලයක් හාරගෙන යන්න ඕනද? ඔව් අපි අවුරුදු දෙකකට මේක පතලේ වැඩ කරමු. ඒ කියන්නේ තෝරන කපනවා. ඔව්. තෝරන කපනවා වලවල් මේක හයි කරගෙන මේ දිගට යනවා. මේ ඔයාලට කොහොමද මේ දෝනපතලේ සාමාන්‍යයෙන් ඔයාලට ගෙවීම් කටයුතු කරන්නේ කොහොමද? දෝනපතලක අපිට ඊවය මේ 100ට 3 ගානකට එන්නේ. 100ට 3යි. එතකොට ඔයාලට දවසේ පඩියක් හම්බෙන්නේ නැහැ. එන්නේ කැම් තියෙනවා. විමානයකට හැරයක් 2000 ගන්න දෙනවා. ඉතින් දැන් ඒ වගේ ඔයාලට ඉතින් සාමාන්‍ය 100 3 දෙද්දි ඔයාලට ලාභයක් තියෙනවද? ඉතින් මේ ඒ තියෙනවා ඉතින් සාමාන්‍යයෙන් ලාභ 10න් තෝරලා සම්පූර්ණ සාමාන්‍ය දවසක් යන්නේ දවස් 10න් 12න් අපි කරනවා. ඔයාලට තේරෙනවා සමහර විට දැන් මේ වගේ ගල් තියෙද්දි ඔයාලට ඉල්ලම හොඳයි කියලා තේරෙනවා. ඔව්. ඒ තේරෙනවා ඊට පස්සේ අපිට පොඩි පොඩි දලන් හම්බ වෙනවනේ ඒවා අපි විදිහට දාලා උතුම ගන්න. ඔව් ඒ දලන් කියන්නේ පොඩි පොඩි ගල් කෑලිනේ. ඒවා ඒගොල්ලෝ මුදාලා ඒව ගන්න හැනේ. පාඩුවක් නැහැ ඉන්නේ පතල් කරන්නේ නේ. හරි නම් මේ මගේ වීඩියෝ බලන අයට මේ පොඩ්ඩක් උත්තරයක් මම කරේ මේ ඒගොල්ලෝ ඉගෙන ගන්න අය ඉන්නවා මේ දන්න තියා ඉන්නවා. මේ එහෙනම් බොහොම ස්තුතියි මේ උත්තරයකට ඔයා ඉන්නවනේ මොනවාරි දෙයක් තිබුණොත් අපි මේ වගේ අපි තව වීඩියෝ ටිකක් ගමු. මොනවාරි මේ මැණික් ගැන පතල් ගැන. එහෙනම් බොහොම ස්තුතියි හොඳේ. හරි.